අලුත්ම වෝටර් ඩිස්පෙන්සර් එකක් අඩුවටම ගන්න හොයන කෙනෙක් නම් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ රුපියල් 45,000න් එහා තියෙන මේ වගේ කම්ප්‍රෙසර් බේස්ඩ් මොඩල් එකක් රුපියල් 19,900ක් වගේ මුදලකට ගන්න පුළුවන් හොඳ ඔෆර් එකක් ගැන තමයි මම අද කියන්න යන්නේ. ඉතින් තව සීමිත තොගයක් තමයි අපි ගාව ඉතුරු වෙලා තියෙන්නේ. අපි ගාව මැෂින්ස් 40ක් විතර තිබ්බා. තව මැෂින්ස් 10ක් විතර ඉතුරු වෙලා තියෙනවා. ඉතින් තව 10 දෙනෙක්ට මේ අවස්ථාව ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ මැෂින් එක ගැන කතා කරොත් එහෙම මේක මම පර්සනලි යූස් කරන මැෂින් එක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මේකේ කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ මොනවද තියෙන ඔප්ෂන්ස් වගේ දේවල් ගැන. ඉතින් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම ලීටර් 19ක බොටල් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. එතකොට මේකට ලීටර් 19 20 5 වගේ බොටල්ස් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම මේ මැෂින් එක කම්ප්‍රෙසර් බේස්ඩ් මැෂින් එකක්. ඒ කියන්නේ අපි දන්නවා ෆ්‍රිජ් එකක තියෙනවා වගේ මෙකැනිසම් එකක් තමයි මේකේ තියෙන්නේ. මම ඔයගොල්ලන්ට ඇතුළේ පෙන්නවුවොත් එහෙම ෆ්‍රිජ් එක එහෙම නැත්නම් අපේ වාහනයක AC එක තියෙනවා වගේ කම්ප්‍රෙසර් එකකින් තමයි මේකේ වෝටර් කූලින් සිද්ධ වෙන්නේ. එතකොට මේකේ එනර්ජි එෆිෂියන්සි එක ගොඩක් හොඳයි. අඩු කරන්ට් එකකින් ඔයගොල්ලන්ට වතුර කූල් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි ගාව ඇත්තටම ඉලෙක්ට්‍රික් මොඩල්ස් උත් තියෙනවා. ඉලෙක්ට්‍රික් මොඩල්ස් වල මීට වඩා ටිකක් වැඩි කරන්ට් එකක් යනවා වෝටර් කූල් කරගන්න. නමුත් කම්ප්‍රෙසර් බේස්ඩ් මොඩල් එක ඔයගොල්ලන්ට අඩු කරන්ට් එකකින් සහ ඉතා ඉක්මනින් වතුර කූල් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් ටික මෙතන පවර් ඉන්ඩිකේටර් එක තියෙනවා. ඊට අමතරව මෙතන පිටිපස්සේ තියෙනවා ස්විචස් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. මේ කොළ පාට ස්විච් එක කෝල්ඩ් වෝටර් වලට ඒ වගේම රතු පාට එක හොට් වෝටර් වලට තියෙන ස්විච් එක. මම මේක ඔන් කරලා පෙන්නවුවොත් මම දැන් කෝල්ඩ් වෝටර් එක ඔන් කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ කෝල්ඩ් කියලා ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම හොට් එක ඔන් කරොත් හොට් කියලා ඉන්ඩිකේට් කරනවා. ඉතින් මේක මේ පැය 24ම කූල් වෙන්නේ හෝ වතුර රත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකේ ඇත්තටම ස්ටෝරේජ් ටැන්ක්ස් තියෙනවා වෙන වෙනම කෝල්ඩ් සහ හොට් ෆන්ක්ෂන්ස් වලට. එතකොට මේකෙදි ඇත්තටම සිද්ධ වෙන්නේ යම් කිසි කාලයක් තුළ අපේ වතුර කූල් වෙලා එහෙම නැත්නම් හොට් වෙලා ඒ ස්ටෝරේජ් ටැන්ක් වල මෙයා ස්ටෝර් කරගන්නවා. එතකොට ඒ ස්ටෝරේජ් ටැන්ක් එකේ ටෙම්පරේචර් එක යම් කිසි මට්ටමකට අඩු වෙනවා හෝ වැඩි වෙනකම් එයා ඒක ස්ටෝර් කරගෙන ඉන්නවා. එහෙම අඩු වුණොත් අපි පාවිච්චි කරන්නේ නැතුව ඉඳලා ගොඩාක් වෙලා ගිහලා අඩු වුණොත් තමයි නැවත මෙයා කූල් කරන්න පටන් ගන්න. එතකොට මේක දවස් 30ෙම රන් වෙලා ඔයගොල්ලෝගේ ලොකු ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් එන්නේ නැහැ. මේක එතකොට සීමිත කාලයක් තමයි මැෂින් එක දවස පුරාම ඔන් කරලා තිබ්බත් රන් වෙන්නේ. ඉතින් ඒකින්ද අඩු විදුලියකින් ඔයගොල්ලොන්ට මේක ඇත්තටම පාවිච්චි කරගන්න පුළුවන්. මේක මම පර්සනලි යූස් කරන මැෂින් එක. මම ගොඩ කාලයක් මේක පාවිච්චි කරලා තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඔයගොල්ලන්ට කියන්නේ. ඊට පස්සේ මේකේ සේෆ්ටි ෆන්ක්ෂන්ස් ගැන කතා කරොත් එහෙම දැන් ගෙදර පොඩි කෙනෙක් වගේ එහෙම ඉන්නවනම් අපි මේකේ හොට් එක ඔන් කරලා තිබ්බොත් එහෙම සමහර වෙලාවට මෙතන ගිහිල්ලා නිකම්ම ප්‍රෙස් කරලා ඒගොල්ලෝ අත පුච්ච ගන්න පුළුවන්. ඒකින්ද මේකේ සේෆ්ටි ෆන්ක්ෂන් එකක් එනවා. මෙතන මේ තියෙන රෙඩ් බටන් එක සේෆ්ටි බටන් එකක් විදිහට එන්නේ. මේක ප්‍රෙස් කරොත් විතරයි අපිට මේ හොට් එකෙන් වතුර මේ විදිහට ගන්න පුළුවන්. මේක නිකම් කොච්චර ප්‍රෙස් කරවුවත් මෙතනින් වතුර එන්නේ නැහැ. ඊට අමතරව මේකේ ටැප්ස් තුනක් එනවා. මෙතන තියෙනවා හොට් එක, ඊට පස්සේ ඇම්බියන්ට් එක, ඒ වගේම කෝල්ඩ් එක. එතකොට මේ විදිහට අපිට වතුර වර්ග තුනින්ම එකම මැෂින් එකකින් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වෙළඳ පොලේ තියෙන වෙන මාදිලි ගැනත් පොඩ්ඩක් බලන්න. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට මේසයක් උඩ තියෙන වෝටර් ඩිස්පෙන්සර් එකක්වත් මේ ප්‍රයිස් එකට ගන්න බෑ. ඉතින් මම හිතනවා ගොඩක් හොඳ ඔෆර් එකක් අපි දීලා තියෙන්නේ. ටැප්ස් තුනක් එන ඒ වගේම කම්ප්‍රෙසර් එකක් එන මැෂින් එකක් මේ ප්‍රයිස් එකට ඔයගොල්ලන්ට ගන්න බෑ. ඔයගොල්ලෝ මාකට් එකේ ඕනම තියෙන ෂොප් එක ඔයගොල්ලන්ට චෙක් කරලා බලන්න පුළුවන්. අබාන්ස් සිංග මේ වගේ ආයතන වල තියෙනවා කම්ප්‍රෙසර් බේස්ඩ් මැෂින්ස් ගන්න. ඒ වගේම ඉලෙක්ට්‍රික් මැෂින්ස් ගන්න කිසිම මැෂින් එකක් ඔයගොල්ලන්ට මේ ප්‍රයිස් එකට ගන්න බෑ. ඉතින් ගොඩක් කට්ටිය අහනවා මේක යූස්ඩ් මැෂින් එකක්ද එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් මැෂින් එකක්ද කියලා. මේක ඇත්තටම අපි මේ මැෂින් ස්ටොක් එකම ගත්තේ ඉවෙන්ට් එකකට. ඉතින් මේ ඉවෙන්ට් එක දවස් 10ක් තමයි පැවැතුනේ. දවස් 10න් පස්සේ අපි මේ මැෂින්ස් ටික ඔක්කොම සෙල් කරනවා. ඉතින් දවස් 10ක් තමයි මේ මැෂින්ස් පාවිච්චි වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මැෂින්ස් වල කිසිම සීරීමක්වත් වෙලා නැහැ. දැන් මේක මම පාවිච්චි කරන මැෂින් එක උනත් ඇත්තටම මේකේ තාම මේ වගේ ડોකියුමන්ටේෂන් එක, ඒ කියන්නේ මේ ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එක, ඒ වගේම මේකේ එනවා ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් මේ වගේ ඔයගොල්ලන්ට කප්ස් වගේ දේවල් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඒ හැමදේම ඒ ආපු විදිහටම ඔරිජිනල් තත්ත්වයෙන් තියෙනවා. ඉතින් තව මැෂින්ස් 10ක් විතර තමයි මම මේ වීඩියෝ කරන වෙලාවේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් උවමනාවක් තියෙනවා නම් ගෙදරට hot and cold water dispenser එකක් ගන්න. ඉක්මනටම ගන්න සීමිත තොගයක් තියෙන නිසා ඕගොල්ලන්ට පුළුවන් ධර්මාශෝක මාවතේ තියෙන අපේ ආයතනයට ඇවිල්ලා නුවර මේක ඉන්ස්පෙක්ට් කරලා චෙක් කරලා බලලා ඕගොල්ලන්ට ගැලපෙන මොඩල් එකක් සිලෙක්ට් කරගෙන අරගෙන යන්න පුළුවන්. කම්ප්‍රෙසර් බේස්ඩ් මොඩල් වල විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ගොඩක් කට්ටිය අහනවා කුරියර් කරන්න පුළුවන්ද, කොළඹට එවන්න පුළුවන්ද, මේ වගේ ප්‍රශ්න අහනවා. ඇත්තටම මේ කම්ප්‍රෙසර් බේස්ඩ් කම්ප්‍රෙසර් එකක් තියෙන
මැෂින් එකක් අපිට ඒ විදිහට කුරියර් කරන්න බෑ. මොකද ඔයගොල්ලෝ දන්න විදිහට සාමාන්‍ය ෆ්‍රිජ් එකක් වුණත් අපි කෙලින් අතර තියලා තමයි කොහෙට හරි ගෙනියනකොට අරගෙන යන්න ඕනේ. මොකද මේකේ තියෙන රෙෆ්‍රිජරේෂන් ගෑස් එක නැත්තම් උඩට එන්න බලන නිසා. ඉතින් මේ මැෂින්ස් කුරියර් කරන්න හැකියාවක් නැහැ. ඒ හින්දා මේක අපි කෙලින් අතර තියාගෙන අරගෙන යන්න ඕනේ. ඒ වගේම අපි මේක එක තැනක ඉඳලා තව තැනකට කොහේ හරි ගෙනියවුවොත් එහෙම, ඒ කියන්නේ ඔයගොල්ලෝ අපේ ආයතනයට ඇවිල්ලා කෙලින් අතර තියාගෙන ඔයගොල්ලෝ ගෙදරට අරගෙන ගියත් අපි පැය කිහිපයක් සාමාන්‍යයෙන් මේක කෙලින් අතට තියලා ඊට පස්සේ තමයි මේ මැෂින් එක පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් දුරට එවන්න අපිට හැකියාවක් නැහැ මේ වෙලාවේ ඒ ගැටලුව නිසා. නමුත් ඔයගොල්ලෝගේ මොකක් හරි වාහනයක් එනවා නම් නුවරට ඔයගොල්ලන්ට පුළුවන් කෙලින් අතර තියාගෙන යන්න පුළුවන් නම් මේ මැෂින් එකක් ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඉලෙක්ට්‍රික් වෝටර් ඩිස්පෙන්සර් එකකට යන්න. ඉලෙක්ට්‍රික් වෝටර් ඩිස්පෙන්සර්ස් ඔයගොල්ලන්ට ඕන විදිහට ඕනම පැත්තකට දාලා ගෙනියන්න පුළුවන්. ඒ වගේම අපිට කුරියර් කරන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වෙන මොනවා හරි ගැටලුවක් ඔයගොල්ලන්ට තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපිට මැසේජ් එකක් එවන්න. ඒ ඔයගොල්ලන්ගේ තියෙන ගැටලු වලට අපි උත්තර ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා.